පැන්ස්ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ අපේ පැන්ස්ලට වැඩිය. මොකද අපි අවුරුදු මම හිතන්න දැනට අවුරුදු 12-13 තිස්සේ අංක එකේ කණ්ඩායම. අංක එකේ කණ්ඩායමට පොඩ්ඩක් පැන්ස්ලා අඩුයි. මොකද අපි පරදිනකම් ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. අගෝස්තු වල ලක්ෂ 50ක ටූර්නමන්ට් එකක් මගේ ගිය අවුරුද්ද ටූර්නමන්ට් එක වගේම ඊට පස්සේ දැනට දාලා තියෙනවා ලක්ෂ 55ක ටූර්නමන්ට් එක. ඔයාගේ T20 World Cup එකේ ඔයාගේ ෆේවරිට් ටීම් හතර කවුද? ඉන්දියාව, ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, සවුත් අප්‍රිකා. ඇයි ඔබ එතන ලංකාව නම් කරන්නේ? අත්‍තරම ලංකාවේ නම අවංකව කැමති. ඒ වුණාට පෞද්ගලික කාලේ ක්‍රීඩා කරපු විදිහ සංචිතය ගැන බලද්දී ඩවුට් එකක් තියෙනවා එයිද කියලා. කොහොමද ඔය එන හැම බෝලෙටම 6-4 ගහන්නේ ඔබ? කොහෙට දැම්මත් ගහනවනේ. ඒක ඇත්තටම මම විතරක් නෙවෙයි ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා ඒ වගේ. ඒ ඇත්තටම පුහුණු වීම තමයි අංක එක. මොකද අපි ඕෆ් එකට දැම්මත් ගහනවා, ලෙග් එකට දැම්මත් ගහනවා. ඒක බවුන්ස්ලා දෙන්නේ, ෆුල් ටොස් දෙන්නේ. ඔබට අදාළ නැහැ ඒක. ඒක ඇත්තටම පුහුණු වීම තමයි. මොකද පුහුණු වීම අපි මාසයක් පුහුණු වීම නොකර හිටියොත් එහෙම ඔක්කොම අඩු වෙනවා. ඉතින් ඇත්තටම පුහුණු වීම මම මේ කියන ඒවෙන් ඔබේ කැමති කෙනෙක් ඔබ තෝරන්න ඕනේ. මොහොමඩ් රාෂීද්ද තිලින සමරතුංගද? තිලින සමරතුංග. තිලින සමරතුංගද හාලියන නිලන්තද? තිලින සමරතුංග. තිලින සමරතුංගද අශාන්ත ලෙපාද? තිලින සමරතුංග. තිලින සමරතුංගද සමීර සඳරුවන්ද? තිලින සමරතුංග. තිලින සමරතුංගද ධනංජයද? තිලින සමරතුංග. මොකක්ද ඒ තරම් විශේෂත්වය සොෆ්ට්බෝල් බැට්ස්මන් කෙනෙක් හැට ලංකාවේ ඉන්න? මගෙත් එක සමකාලීනව මේකට ආපු එක්කෙනෙක්. එයා ගහලා තියෙන ක්‍රිකට් එක්ක බලද්දී අනිත් අය හොඳ නැතුව නෙවෙයි. මොකද අනිත් අය තව ගොඩක් කාලයක් සෙල්ලම් කරන්න පුළුවන් කට්ටිය මෙයා දැන් ගොඩක් පරිණතයි. කියන්නේ එයා ගහලා තියෙන ක්‍රිකට් එක බලද්දී එයාට සම කරන්න අනිත් කට්ටියට බෑ. හැබැයි අර කට්ටිය එයා තරම් පරිණත වෙද්දී සමහරට එයාට වැඩිය හොඳ වෙන්න පුළුවන්. ඒ හින්දා මම එයාව සිලෙක්ට් කරනවා. මම දැන් කියන්නේ මේ සොෆ්ට්බෝල් බෝලර්ස් ලංකාවේ ඉන්න සංජු කාන්ද මිලින් ප්‍රියශාන්ද? සංජු කාන්ද මොහොමඩ් හුදාද? සංජු කාන්ද මොහාන් රාජපක්ෂද? සංජු කාන්ද මොහොමඩ් අල්ෆාන්ද? සංජු කාන්ද මොහොමඩ් අකීල්ද? හේතුව වේරියේෂන් පන්දු යවන්නේ ස්කෝරාම් දාන්න. ඉතින් මමත් ඇත්තරම ගොඩක් පන්දුවට මුණ දෙද්දී දෙපාරක් හිතනවා මෙයා මොකක්ද ආයිද කොහොම බෝල් කරයිද කියලා. ඉතින් අනිත් පන්දු යවන්නත් ඔක්කොම ඒ වගේ තමයි වේරියේෂන්. සෑහළු පන්දුවේ දාන්න පුළුවන් සියලුම පන්දු දාන පන්දු යවන්න තමයි අනිත් අයත්. ඉතින් ඒ වුණාට මට අමාරුවෙන් මුණ දීලා තියෙන්නේ සංජු කාන්ට. හරි. මම දැන් කියන්නේ මේ ලංකාවේ තියෙන සොෆ්ට්බෝල් ටීම් මෙතනින් එකක් තෝරන්න ඕනේ. කුරුණෑගල නීත්ද පිළිමතලාව අග්නිද? පිළිමතලාව අග්නිද හෝමාගම එක්සත්ද? හෝමාගම එක්සත්ද හාලියල කැරබියන්ස්ද? කැරබියන්ස්ද කොට්ටාව එලිගන්ස්ද? කැරබියන්ස් වීනස් බොලොංගද? වීනස්ද පානදුර සුප ෆැෂන්?